හායි යාළුවනේ නලින් හේවගේට ටියුෂන් දෙන්න කක්කි සුදාගේ පඟර නැට්ටි ගැන මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සිල්මු දෙනා සඳුන් බ්ලොග්ස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලෙමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මේ කක්කි සුදාගේ ඉන්නවා කෙලිම පඟර නැට්ටියෙක්. කක්කි සුදාට කඩේ යන ආණ්ඩුවට කඩේ යන මෙයා ඇවිල්ලා ටියුෂන් එකක් දෙනෝ නලින් හේවගේට. නලින් හේවගේ අර කංකම්බූරු චින්චි නෝරු කියලා ඊට පස්සේ අර කිව්වනේ රට වාර දීලා යනකොට තිබුණේ රටේ ඩොලර් බිලියන 20ක් කියලා. ඒ කට්ටිය එකපාරට ඩොලර් බිලියන 6100කට වැඩි කරයි කියලා. අන්න ඒ ගැන ටියුෂන් එකක් දෙනෝ. එහෙම කියන්න එපා මෙහෙමයි කියලා මාමේ කියලා නිකන් එයා සුදන වගේ වෙලා ලස්සන ටියුෂන් එකක් දෙනවා. එයා අර නලින් හේවගේට විතර ඇඟිලි දික් කරනවා. මේව කියන්න එපා අපේ ආණ්ඩුවේ අපි ඡන්ද දුන්නේ කියලා. අනේ නංගියෝ නංගි පැටියෝ ඔයා ආදරේ මාමේ කියලා කියනවා වගේම ඔය විදියටම ඔයාගේ නායකයටත් කියන්නකෝ. ඉතින් නලින් හේවගේ මාමා එයා හොඳයි. එයා කිව්වා ඩොලර් බිලියන 20ක් හරි තිබුණයි කියලා. ඔයාගේ එතකොට අර නායකයා පචෝරිස් අපේ රටේ අනුරු කුමාර සහෝදරයා එයා කිව්වනේ එයාට ආණ්ඩුව දෙනකොට ඩොරෝ සංජිත ලෙල්ලට හිඳලා කිව්ව දුන්නේ. ඒ කියන්නේ ඒක ඩොලරයක් නැහැ. එතකොට නලින් හේවගේට වඩා ලොකු බොරුව කියලා තියන්නේ ඔයාගේ අනුරු කුමාර මාමනේ. ඒ ගැන කියන්නකෝ. ඒ ගැන කියන්න කටේ හොරිද නැත්තම් ඔයාට මොලයක් කියන එකක් නැද්ද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හිතලා බලලා හැමදේම විශ්ලේෂණය කරලා රටේ මහජනතාවට ඇත්ත කියන්න. එතකොට ඔයාලගේ නායකයා ටොම්පච කිව්වා ඒක හොඳ නෑ. නලින් හේවගේ ඊට පොඩ්ඩක් අඩුවෙන් ටොම්පච කිව්වා ඒක හොඳයි. එතකොට ඔයාලට වැරද්ද පේන්නේ නලින් හේවගේගේ විතරද? එතකොට ඔයාලගේ නායකයා අනුර කුමාර දිසානායක එයාත් ඔය ටොම්පචේ ලොකුවට කිව්වනේ. ඒක දැක්කේ නැද්ද? ඔය විදියටම ඔයාගේ නායකයටත් ගිහිල්ලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකො ටොම්පච කියන්න එපා කියලා. එහෙම වුණොත් ගොඩාක් හොඳයි. ඒකත් ඔයා තේරුම් ගන්න. මම ආදරෙම කිව්වා එහෙම හොඳයිනේ. ඔයාත් ඉතින් ආදරෙන්නේ කියන්නේ. ඔන්න මාත් ආදරෙම කිව්වා. ඒක හන්දා දේශපාලනේ දන්නේ නැත්නම් දේශපාලනේ දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. නැත්නම් මම නම්බරේ දාන්නම් ටියුෂන් එකක් දෙන්නම් දේශපාලනය ගැන. දේශපාලනේ දැනගන්න නැතුව ගිහිල්ලා රටේ මිනිස්සු අල්ලගෙන ගොන් ආතල් ගන්න ඉන්න එපා. මොකද ඔයාලගේ ගොන් ආතල් මේ රටේ ඉන්න දරුවන්ගේ අනාගතේ විනාශයට මුල පුරනවා. ඒක රටේ මිනිස්සු සහ ඔයාලා වගේ පඟර නැට්ටියෝ එක අවබෝධ කරගන්න ඕනේ. මොකද මම ඔයාට එලවලව ගහනවා. ඒකට මුල් හේතුව තමයි සජිත් ප්‍රේමදාස මහතාට පදනමක් නැතුව ඔයා එතුමාට පහත් කරලා කතා කරපු නිසා. මං කක්කි සුදාර ගහන්නෙත් ඒක ඔයාට ගහන්නෙත් ඒකට. හැබැයි ගහන එක එලෝ ගහනවා. ඒක හන්දා ඔයාලා මොන දේ කරත් පදනමක් හැතුව රටේ මහජනතාව වෙනුවෙන් හරියට කතා කරන්න. දේශපාලනේ දන්නේ නැත්නම් දේශපාලනය ගැන කතා කරන්න එන්න එපා. දේශපාලනේ නොදන්න දේශපාලනය ගැන කතා කරලා රටේ මිනිස්සු ගුණාට අඳන්න එපා. ඔයාලගේ පක්ෂේ ඉන්නවොත් ගුණාට අඳන්න හදන්නේ. ඔයාලත් කරන්නේ මහජනතාව ගුණාට අඳන්න. මිනිස්සු ඇඳුවා ඇති. එතකොට මිනිස්සු අන්දන මිනිස්සු දැනගන්න ඕනේ මුන්ගේ channel වලට නොයා ඉන්න. හිට ගියත් කමන්නේ. උඹලා මුන් කියන දේවල් අඳ ගන්න එපා. තිත්ත වුණත් ඇත්ත මේක. කක්කි සුදා මදිවට පඟර නැට්ටියකුත් එකතු වෙලා රටේ මිනිස්සු අල්ලන් සිඟිති ආතල් ගන්නවා. මේ කක්කි සුදා සහ කක්කි සුදාගේ පඟර නැට්ටිගේ සිඟිති ආතල් වලට උඹලා අවුෙන්න යන්න එපා. තිත්ත වුණත් ඇත්ත මේක. එහෙමනම් ඔබට ජය.